වාහන දෙකක් තිබුණා. විතර ආයේ වෑන් එකයි තව වෑන් එකක් අමතරව ඇවිල්ලා තිබුණා. ඉතුරු කොටස කණ්ඩි දෙකම අහපව් එන්න තමයි ගෙදරින් කොහේ හරි ගියාන එන්න බැන්නේ. ඊට උඩින් තමයි ගෙදර තියෙන්නේ. දැන් මේ සීට් එකෙන් තිබ්බේ ගෙදර තියෙනවා. ඒකල්ලා එතන බැකෝ එකකින් ඇද්දට පස්සේ තමයි ෂූට් එක හොයාගත්තේ. සත්විති පත්තරේ නැති විස්තරේ. පොඩ්ඩක් බලලා එමු ඉන්නවද කියලා. හරි අපේ අම්මේ අරගේ දෙලා තියෙනවා. හැබැයි ඉතින් මේකයි ඉතින් ගෙදර මිනිස්සු හිටියම මේනෝ එන්න බෑ. කොහෙ ගියත් එන්න ඕන බලන්න. කෙනෙක්වත් නෑ. ආ සර්. මේ චමියා බල්ලා යන්නේ නැත්te සමාජයට. යන්නේ නැත්නම් මේ පාරේ හිටියෙමු. හා ඒක බලන්න. නෑ ඉව කරන්න මේ ඉන්න ඇති ඇතුලේ. කවුද දිලිප් මල්ලි? මේ උතෙන්ට ගේ ඇවිල්ලා තියෙන්නේ නේ. තල්ලු වෙලා ඇවිල්ලා තියෙන්නේ. 10ක් විතර වගේ නේ. අර පිටස්තරින් ආපු අයත් එක්ක දාලා යන්නත් බෑ. කෙනෙක් හරි ඉන්නවද කියලා කාට හරි බලා ගන්න තිබුණොත් හරි. වාහනයක්වත් එන්නත් බෑ. නෑ වෑන් එකේ ගෙදර ආයගෙන වෑන් එක කොහොමද මේ දාලා යන්නත් බෑ. සාමාන්‍ය අපි විතරෝම එන යන ගෙවල්නේ. ඔව්. ඒවල් ගෙදර කියන්නේ අපේ අයියා පුතා. ඔව්. මම හැමදාම එනවා. ඊයේ පායි පිපායි නකට මම ආවා. ඒකට මේක දෙයක් ගහලා. ඔව්. ගෙදර ආයේ ඇරෙන්න. වාහන දෙකක් තිබුණා. කියන්නේ ගෙදර ආයේ වෑන් එකයි තව වෑන් එකක් අමතරව ඇවිල්ලා තිබ්බා. ඒව නෑනේ. ගියා නම් මේක බලන්න හරි එනවා. ආ ගෙදරින් අයින් වෙලා ගියා නා. ඒ කියන්නේ ඔයාලගේ බල කෙනෙක් හරි එනවනේ බලන්න. ඈ මෙයා මෙහෙමයි අර තියෙන තත්ත්වයේ තව දානම් තත්ත්වයක් තියෙන ඉතුරු කොටස ඈ අර පැත්තෙන් දාගත්තොත් එහෙම ඉතුරු කොටස කණ්ඩි දෙකම අහපව් එන්න තමයි ගෙදරින් කොහේ හරි ගියාන එන්න බැන්නේ. මේ අපි මෙතනින් අයින් වෙමුද දෙකම එනවා. ඒකෙන්ද නෑ අවදානමක් තියෙනවා. ඊට උඩින් තමයි ගෙදර තියෙන්නේ. දැන් මේ සීට් එහෙම තිබ්බේ ගෙදර තියෙනවා. ඒතර ඔය හරිය තමයි ඔක තියෙන්නේ. ආ මෙතන දේවාලය වැඩකට කට්ටිය ඔව් සමහර වෙලාවට මෙතන මේ කැලලට බ්ලොක් වෙලා අපිට සජීවී ඉන්නවා නම් විතරයි යවුල තියෙන්නේ. සජීවී ඉන්නවා නම් අපි මොනවා හරි කරලා ගන්න ඕනේ. නැත්තම් මේ වැඩි මෙතනින් අතහැරලා මේ අනිත් කට්ටියන් ආරක්ෂා කරගෙන ඉතලා අයින් වෙන්න. තොරතුරක් දැනගන්න අල්ලපු ගෙදර කට්ටිය දන්නේ නැද්ද හිටියම කියලා. ඒ ගෙදර ඊට වැඩි. ඒ ගෙදර ඊට වැඩි. නාම ගත්තත් බොහොම අමාරුයි. උරු ගන්නවා. ඒකල්ලා එතන බැකෝ එකකින් ඇද්දට පස්සේ තමයි ෂූට් එක හොයාගත්තේ. ටයි 10යි හරියට. පළවෙනි එක ඒ වෙලාවට ආවා දෙවෙනි එක ඊට පස්සේ 8යි කාලෙ විතර වගේ එනකොට තුන්වෙනි එක 8යි 40 විතර 8යි 40ට ආපු එක තමයි මේ ඔක්කොම යට කරගෙන ගියේ. ඒකයි වාල්ලේම මාරු විදිහට. මේක අස්සේ තමයි මරන් තියෙන්නේ. දේවාලේ මේ යනවා තමයි. කවුරුලා මේ මෙහෙම නැගිටිනවා. ඈ? මේක ඇත්තටම මරන් තියෙන්නේ. හැබැයි මට හිතෙනවා ටිකක් ඇදලා ආයිත් අල්ලු කොල්ල බලලා. අත්ති ඒ වෙලාව ඉන්න දේවල්ට ආවා. හරිද? එහෙම තමයි තියෙන්නේ. අත්ති ආවා නැත්නම් දේවල් දීලා බලන්න. කරන්නේ පස්සේ ඒවා ගැන කතා කරමු. අර අතන කඩේට පයින් ගියේ. හා. මම යනවා ටික ටික ඇතුළට. ඈ? යනවා හේදිලා